අපි අද කතා කරමු ක්‍රිප්ටෝ, ෆොරෙක්ස්, ස්ටොක්ස්, ගෝල්ඩ් මේ ඕනම මාකට් එකක ඉන්වෙස්ට් කරන හෝ ට්‍රේඩ් කරන ඕනම කෙනෙකුට ගොඩක් වැදගත් වෙන USD ගැන වැදගත් දෙයක්. ඔයාලට සමහර තැන්වලදී ඇහිලා ඇති අපේ රුපියල් වගේ නෙමෙයි USD ඕන තරම් print කරන්න පුළුවන් ඕන තරම් ඉල්ලුම තියෙනවා කියලා. යම් තාක් දුරකට ඒ කතාව ඇත්ත තමයි. මොකද රත්තරන් වලට වගේම තමයි USD වලටත් මේ ලෝකේ ඕනම තැනක ඉල්ලුමක් තියෙනවා. එතකොට මේ ඉල්ලුම ඇති වෙන්න බලපාපු හේතු සාධක මොනවද කියලා පොඩ්ඩක් බලමුද? මේ අතරින් ප්‍රධානම සාධකය තමයි ගෝලීය විශ්වාසය. අපේ රටේ ගොඩක් අයට නම් මේ ඇමරිකාව එක්ක අමුතු ඇරියස් එකක් තියෙනවා තමයි. හැබැයි ඒගොල්ලෝ මේ ලෝකේ බලවත් වෙලා ඉන්නේ නිදාගෙන ඉඳලා නෙමෙයි. ඒගොල්ලොන්ට තියෙනවා හොඳට සමබර හොඳ සිස්ටම් එකක්. ඒ කියන්නේ හොඳ දේශපාලන ක්‍රමවේදයක්, හොඳ ආර්ථික ක්‍රමවේදයක්, හොඳ අධ්‍යාපන ක්‍රමවේදයක් වගේම තද බල නීති පද්ධතියක්. ඒ කියන්නේ ඒගොල්ලෝ හොඳ පද්ධතීන් කිහිපයක් ගොඩනගාගෙන ඉන්න රටක්. ඉතින් අපි දන්නවා දැන් ලෝකේ බලය රඳවා ගන්න බලපාන ප්‍රධානම සාධකය යුද බලය නෙමෙයි. ආර්ථික බලය තමයි දැන් ලෝකේ බලහුමාරුණු වග කියන ප්‍රධානම සාධකය වෙන්නේ. ඇමරිකාවට තියෙන ස්ට්‍රෝංග් සිස්ටම් එක නිසා ලෝකේ ඉන්න බහුතරයක් රටවල් වගේම හොඳ ඉන්වෙස්ටර්ස් ලගේ විශ්වාසය USD පැත්තට හැරිලා තියෙනවා. ඒ හේතුව නිසා ගෝලීය වෙළඳාම තුලදී බොහෝ රටවල් USD පාවිච්චි කරන්න පටන් අරගෙන තියෙනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ ඩොලර් ආධිපත්‍යය කියලා. මේ ඔක්කොම ඇස්සේ ලෝකෙට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම මිනිස්සු ගෝල්ඩ් වල වගේම දැන් USD වලට ඉන්වෙස්ට් කරන්න පටන් අරගෙන තියෙනවා. දැන් ඔයාලට අකමැත්ත වුණා පිළිගන්න සිද්ධ වෙනවා. ඔයා මොන මාකට් එකේ ට්‍රේඩ් කරන්න ගියත් මේ USA වල බලපෑම හැම මාකට් එකකටම තියෙනවා කියන එක. පොඩ්ඩක් ගිහින් බලන්නකෝ. ට්‍රම්ප් හදිසියෙම ගෙන ආපු ටැරිෆ් එක මේ හැම මාකට් එකකටම බලපාලා නැද්ද කියලා. මෙන්න මේ හේතු නිසා ෂණික බිඳ වැඩීමකින් තොරව සල්ලි අච්චු ගහන්න ඇමරිකාවට පුළුවන් තමයි. නමුත් ඒක දිගින් දිගටම නම් කරන්න විදියක් නැහැ. මෙහෙම හිතන්නකෝ. දැන් රත්තරන් ගොඩක් වටිනවා තමයි. හෙට උදේට මේ මුළු ලෝකෙටම රත්තරන් වැස්සක් වැස්සොත් මොකද වෙන්නේ? ඕන තරම් රත්තරන් තියෙන ලෝකෙක රත්තරන් වලට වටිනාකමක් නිර්මාණය වෙයිද? ඩොලර් වලටත් ඉතින් එමම තමයි. ඕන තරම් ඩොලර් print කරන්න ගියොත් හිමින් උද්දමනය වැඩි වෙන්න පටන් ගන්නවා. ඇමරිකාව වගකීම් විරහිතයි කියලා හිතලා ආයෝජකයින්ගේ විශ්වාසය නැතිලා යනවා. එහෙම වෙනකොට තව තවත් ආදේශක බිහි වෙන්නත් පටන් ගන්නවා. BRICS ලෝකයට එනකොට ඇමරිකාව පිස්සු නටන්නට හිටියනම් වෙළඳ බලය BRICS වලට මාරු වෙන්නත් තිබුණා. ඉතින් ඕනම දෙයක් පරිපාලනයෙන් තොර වුණොත් ඒ දේ පවතින්නේ නැහැ. එහෙනම් ජය වේවා.